හායි ඔන්න ඉතින් අපි අද ඉරිදා දවසේ අපි මේ යන්නේ ටොරන්ටෝ සූ එකට ප්ලෑන් කරේ නම් උදේ යන්න. හැබැයි දවල් වුණා. ගෙදර ඉඳන් සාමාන්‍යයෙන් කිලෝමීටර් 13ක් වගේ පේනනේ. විනාඩි 15ක දුරක් තියෙන්නේ. ඉතින් වින්ටර් සීසන් එකටම ගේ ඇතුළෙම ඉඳලා පොඩ්ඩක් ඉතින් ස්නෝ නැහැ දැන් සීතල පොඩ්ඩක් තියෙනවා. ඉතින් හිතුවා පොඩි චේන්ජ් එකකටත් එක්ක යමු කියලා. වීඩියෝ එක බලන්න. ඉතින් ටොරන්ටෝ සූ එක පෙන්නන්නම් මේ වීඩියෝ එකකින් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්, ඩීටේල්ස් ෂෙයා කරගන්නම්. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ඔන්න ඉතින් දැන් අපි ළඟටම ඇවිල්ලා ඉන්නේ. වෙල්කම් ටු ටොරන්ටෝ සූ. දැන් අපි මේ යන්නේ පාකින් ඒරියා එකට. අපි මෙතනට එන්න කලින්ම ටොරන්ටෝ සූ වෙබ්සයිට් එකකින් ටිකට් ටික පර්චේස් කරගත්තා. ඒ වගේම පාකින් එකටත් ටිකට් එකක් අපි පර්චේස් කරගත්තා. ඉතින් දැන් යමු අපි ඇතුළට. ඇත්තටම මේක කියන්න ඕනේ ලොකු ඒරියා එකක්. ඉතින් ගොඩාක් ඇවිදින්න තියෙනවා. හොඳට ඇවිදින්න ලෑස්ති වෙලා යන්න ඕන ගමනක් මේක. ලොකු ඒරියා එකක් තියෙනවා කවර් කරගන්න. මැප් එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ෆෝන් එකට ඔයාලට. එතකොට අයිඩියා එකක් ගන්න පුළුවන් ඔයගොල්ලන් කොයි තැන් වලටද යන්න ඕනේ කියලා. මේ සූ එක එයාලා බෙදලා තියෙනවා ජියෝග්‍රැෆිකල් රීජන්ස් 7කට. ඒ රීජන්ස් 7ට ගියා කියන්නේ මුළු ඒරියා එකම කවර් කරගන්න පුළුවන් සූ එකේ. අපි පටන් ගත්තේ ටන්ඩ්‍රා රීජන් එකෙන්. ඒ රීජන් එකේදී ඔයාලට මෙන්න මේ වගේ ඇඩ්වෙන්චර් එකකට යන්න පුළුවන්. හැබැයි ඒක වෙනම ටිකට් එකක් පර්චේස් කරන්න ඕනේ. එක්කෙනෙක්ට ටිකට් එක $13ක් වගේ තමයි වෙන්නේ. ඒ වගේම ඔයාලට පුළුවන් වයිල්ඩ් එක්ස්පෝ මූවි එක්ස්පීරියන්ස් එකකුත් මෙතනින් ගන්න. ඒකටත් වෙනම ටිකට් එකක් පර්චේස් කරලා තමයි යන්න ඕනේ ඔයාලා. මෙන්න මේ ඩිරෙක්ෂන් බෝඩ් එකේ තියෙනවා අපිට යන්න ඕන පැති මොනවාද ඒ රීජන්ස් වල තියෙන්නේ කියලා. අපි ඉතින් මුලින්ම ගියේ තන්ඩ්‍රා එකට. ඉතින් ඒකෙදි අපිට බලා ගන්න පුළුවන් වෙනවා ස්නෝ වුල්ෆ්ලා, පෝලර් බෙයා, රීන්ඩියර් වගේ අය කට්ටිය තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ ඉන්නේ ඇත්ත පෝලර් බෙයා කෙනෙක් නෙමෙයි. මේක හදලා තිබ්බේ ඔය අපි විසික් කරන ප්ලාස්ටික් වලින්. ඇත්තට මේක හොඳ වැඩක්. අපි මෙන්න මේ පෝලර් බෙයාව බලන්න ගොඩක් වෙලා මෙතන හිටියා. අන්තිමේදී කොහොම හරි එළියට ආවා. අපි ගිය දවසේ අපි දැකපු සත්තුන්ව මම කැප්චර් කරගත්තා. ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් ඒ වීඩියෝ එක යන ගමන් මම ඔයාලට ටොරන්ටෝ සූ එක ගැන ඩීටේල්ස් ටිකක් කියාගෙන යන්නම්. ඔයාලා මේ සමර් එකට යන්න ප්ලෑන් කරනවා නම් මේක දවස ගත කරන්න හොඳම තැනක්. ඔයාගේ ෆැමිලි එකත් එක්ක, යාළුවොත් එක්ක, ඒ වගේම පොඩි බබාලා, සතුන්ට ආදරය කරන, පරිසරයට ආදරය කරන ඔයාලට මේ තැනට ගිහලා එන්ජොයි කරන්න පුළුවන්. මේවා ලස්සනට හදලා තියෙනවා. සතුන්ට ඉන්න තැන් එහෙම හරිම ලස්සනට හදලා තියෙනවා. කියන්න ඕනේ අපි ගියේ ස්ප්‍රින්ග් එකේනේ. අපි ගියේ අප්‍රේල් මුල් සතියේ. ඉතින් අප්‍රේල් මුල් සතිය කියලා කියන්නේ සීතලයිනේ. ඉතින් සමර් එකට තවත් ගොඩක් ඇක්ටිවිටීස් ඕපන් වෙනවා. සමහර ඇක්ටිවිටීස් සමහර ඒරියාස් ස්ප්‍රින්ග් එකට ක්ලෝස් කරලා තිබ්බේ. ඒවා රීಓපන් කරන්නේ සමර් එකට. අපි මේ ටික බලාගෙන ඊළඟට ගියේ ඕෂන් අයිලන්ඩ් එකට. ඕෂන් අයිලන්ඩ් එකේදී ඔයාලට මාළු වර්ග, ජෙලි ෆිෂ්ලා, සී හෝස් ඔය වගේ ගොඩාක් දේවල් බලා ගන්න පුළුවන්. ඒක නම් තිබ්බේ ඉන්ඩෝ ඒරියා එකක. මම කලින් කිව්වා වගේ මේකේ රීජන්ස් තියෙන්නේ ඇෆ්‍රිකන්, එතකොට ඇමරිකාස්, තන්ඩර්, ඉන්දු මලයා, ඒ වගේම ඔස්ට්‍රේලේෂියා, යුරෝ වයිල්ඩ් ඒෂියා ඔය විදිහට වෙන් කරලා තියෙන්නේ. ඉතින් අපිට මිස් වුණා ඇෆ්‍රිකන් අවුට්ඩෝර් ඒරියා එක. එලිෆන්ට්ස්ලා, ඇෆ්‍රිකන් එලිෆන්ට්ස්ලා එහෙම ඉන්නවා එතනදී. ලයන්ස්ලා ඒවා බලා ගන්න අපිට පොඩ්ඩක් මිස් වුණා අපි ගිය ටයිම් එකත් එක්ක. ඉතින් ඔයාලා යනවා නම් උදෙන්ම යන්න. හවස් වෙනකන් ඉන්න පුළුවන්. ඔයාලට ටොරන්ටෝ සූ එකට ගියොත් පාට ලස්සන කුරුල්ලෝ හැම බලා ගන්නත් පුළුවන්. එහෙනම් නේද මෙයාගේ සද්දේ?
දැන් අපි යන්නේ ඇෆ්‍රිකන් රේන් ෆොරස්ට් පැවිලියන් එකට. මම ආසම එක්කෙනෙක් තමයි බලන්න යන්නේ. මේ ඉන්නේ එයා. එයා යාගේ පාඩුවේ ඉඳගෙන කෑම කනවා. මෙයාලට වෙනම අවුට්ඩෝර් ලොකු ඒරියා එකක් තියෙනවා. සමයකට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඔස්ට්‍රේලියා zone එකට ගියොත් ඔයාලට කැන්ගරුස්ලා එහෙම බලා ගන්න පුළුවන්. මම ඔයාලත් එක්ක දැන් ෂෙයා කරගන්නම් ටොරන්ටෝ zoo එකට ඔයාලා ගියාම මොනවද කරන්න පුළුවන් ඇක්ටිවිටීස් කියලා. ඔයාලට පුළුවන් මෙතනදී ස්පෑෂ් අයිලන්ඩ් එකට යන්න. ඒක සීසනල් තමයි ඕපන් වෙන්නේ. වෝටර් ප්ලේ zone එකක් තමයි එතනදී තියෙන්නේ. ඒ වගේම ඔයාලට පුළුවන් zoo මොබයිල් රයිඩ් එකක් ගන්න. ගයිඩ් කෙනෙකුත් හම්බ වෙනවා ඒකට. තව මෙතනදී kids zoo discovery area එකක් වෙනම තියෙනවා. fun learning activities වගේම petting areas එතනදී තියෙනවා. පොඩි ළමයිට ගොඩාක් හොඳයි. තව වැදගත්ම දෙයක් කියන්න. ඒ තමයි zoo එක ඇතුලේ රෙස්ටෝරන්ට් 3ක් තියෙනවා. ඔයාලට අවශ්‍ය ස්නැක් කෑම එහෙම ගන්න. ඔයාලටත් ඔයාලගේ ඕන් ෆුඩ් පැක් කරගෙන යන්න පුළුවන්. වෙනම පික්නික් ඒරියා එකකුත් එතන තියෙනවා. බෙන්චස් එහෙම දාලා. තව දෙයක් තමයි වයිල්ඩ් ෆොටෝග්‍රැෆි වලට කැමති ඔයාලට ලස්සන ෆොටෝස් උත් ගන්න පුළුවන්. මේ ඉන්නේ ඇලිගේටර් කෙනෙක්. ඇමරිකන් ඇලිගේටර් කෙනෙක්. ඇත්තටම මම හිතුවේ මේ ස්ටැචු එකක් කියලා. මොකද ගොඩාක් වෙලා යනකම් එයා හෙල්ලුනේවත් නැහැ. බට් ෆයිනලි මම දැක්කා එයා වෙන තැනකට යනවා. මට ඒක කැප්චර් කරගන්න නම් බැරි වුණා. මෙන්න මෙයාලා හරිම කියුට්. ඇමරිකන් පැවලියන් එකට ගියොත් ඔයාලට මෙයාලව බලා ගන්න පුළුවන්. දැන් අපි යන්නේ යුරෝේෂියා වයිල්ඩ් zone එකට. ජිරාෆ්ලා, කැමල්ස්ලා, ඒ වගේ සත්තුන්ව මෙන්න මේ zone එකේ බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි ඉතින් zoo එකේ අපේ දවස ගෙවුනේ. ඉතින් ඔයාලත් මේ සමයකට යන්න තැනක් හොයලා ඉන්නා නම් යන්න ටොරන්ටෝ zoo එකට. ඒ වගේම හොඳ කම්ෆර්ටබල් ෂූස් දෙකක් දාන් යන්න. ඇවිදින්න ගොඩක් තියෙන නිසා. අපි 6 විතර වෙද්දි එළියට ආවා. එළියට එද්දි අමතක කරන්න එපා. gift shop එකක් තියෙනවා. ඔයාලට අවශ්‍ය souvenirs, educational toys එහෙම තනින් ගන්න පුළුවන්. ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. Thank you.